ඔයත් ඔටෝමැටික් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. සාමාන්‍යයෙන් ඔයා උදේට වාහනේ ස්ටාර්ට් කරද්දී, ඒ කියන්නේ ඔයාගේ කෝල්ඩ් ස්ටාර්ට් එකේදී වාහනේ G එක වැටෙන්නේ නැත්නම්, වාහනේ ගැස්සෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට එන්න පුළුවන් හොඳම තැන තමයි පන්නිපිටියේ රසායන මෝටර්ස් කියලා කියන්නේ. ඕනම ජපන් සහ යුරෝප් ඔටෝමැටික් වාහනයක ගියර් බොක්ස් සහ ගියර් බොක්ස් පාර්ට්ස් මෙතන තියෙන නිසා ඔයාගේ වාහනේ අරන් ආවොත් ඔයාගේ ගියර් බොක්ස් එක රිපෙයාර් කරගන්න වගේම රීප්ලේස් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ වාහනේ අරන් ආවම ගියර් බොක්ස් එක රිපෙයාර් එක සිද්ධ වෙන්නේ. ඉතින් සම්පූර්ණ ගියර් බොක්ස් එක රීප්ලේස් කරන්න අවශ්‍ය නැත්නම් අවශ්‍ය කොටස් විතරක් රීප්ලේස් කරලා මේ විදිහට රිපෙයාර් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ නියමිත තත්ත්ව පරීක්ෂාවකින් පස්සේ තමයි වාහනයට සවිකිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඔයාගේ වාහනේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අදම අරන් එන්න පන්නිපිටිය රසායන මෝටර්ස් එකට. දැන්ම කතා කරන්න 077යි 234යි 081ට. එහෙම නැත්නම් 077යි 13යි 75යි 195ට.